Hello guys, welcome back to the channel. මම අද ගියේ වැල්ලම්පිටියේ තියෙන Hotel D Palace එකට. මම අද ඒකෙන් try කරන්න කියලා ගියේ මේගොල්ලන්ගේ barbecue chicken cheese කොත්තු full එක. හැබැයි barbecue chicken නෑ කිව්වා. ඉතින් මම අද ගෙනාවේ roast chicken cheese කොත්තු full එකක්. ඒක රුපියල් 1800ක් මට වුණා. මේක full portion එකක්. අපි round up කරලා පටන් ගමු. මේක තමයි guys Hotel D Palace එකේ roast chicken cheese කොත්තු full එක chili paste දුන්නා. මෙතන chili paste තියෙනවා. මෙතන chili paste එකක් තියෙනවා ඕන වෙන්නේ නැතුවේ. අපි එන පටන් ගමු මේකේ cheese කොත්තු එකේ රස බලන්න. cheese කොත්තු එකේ දුම දානවා. අපි යන රස බලමු. ഇതിനായി റോസ്റ്റ് ചിക്കൻ barbecue chicken ගත්තා නම් මේ කොත්තු එක අර තනින් තන රතු පාට පේනවා. ඒක ලස්සනනේ. සුදු පාට කොත්තුවේ එම තියෙද්දි මම එක ගන්න හැදුවේ. ඒක නැගුවා. කොත්තු රසයි. මම ගයිස් මේක හදනකොට බලන් හිටියේ මේකට ඒගොල්ලෝ චීස් කෑලි දෙකක් දැම්මා. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් දැම්මා. රෝස්ට් චිකන් මම හිතන්නේ ක්වාටර් චිකන් නැත් දැම්මේ. ක්වාටර් චිකන් කෑල්ලක් දැම්මේ රෝස්ට් චිකන්. තාම ගයිස් පට්ට රස්නේ කොත්තුව ඒගොල්ලන්ගේ මේ chili paste එක නම් නිකන් අර මොකද්ද මේ chili paste වගේ නෑ. ලුණු මිරිසක් වගේ පොඩ්ඩක්. මම ගයිස් මේ කොත්තු දාන දේ ඔක්කොම බලන් හිටියේ. කොත්තු අවුලන්නේ නැහැ. පෝෂණ එකත් ලොකුට තියෙනවා. කොත්තුවට මුලින්ම garlic ginger paste එකක් දාලා
මේකට මම වාල විරිස් තක්කාලි වෙනම දාලා කොත්තු නම් හොඳට හැදුවා. එළවලුත් දැම්ම හොඳට. ෆ්‍රෙෂ් මිල්ක් නම් මේගොල්ලෝ මේ කොත්තුට දැම්මා ලීටර් එකකට පොඩ්ඩක් අඩුවෙන් තමයි දැම්මේ. ඒ තරම් ෆ්‍රෙෂ් මිල්ක් දැම්මා මේකට. චීස් කොත්තුවේ ගයිස් චීස් කොත්තු රස එන්න අනිවාර්යයෙන්ම හොට් එකෙන් කන්න ඕනේ. නිවිලා කෑම අර කිරිබත් වගේනේ. මට මේකේ මේ වේට් එක බලන්න බැරුණා. කොහොමත් වේට් එක කිලෝ එකමාරක් විතර ඇති. ඒගොල්ලෝ මං හිතන්නේ මේ ෆුල් කොත්තුවට ඒගොල්ලෝ දාන්නේ බ්‍රෙස්ට් එකෙන් දාන්නේ ඩවුන් ස්ටික් එක සමගට දාලා ඇති. නෝමල් කොත්තුවට දාන්නේ පොඩ්ඩක් කෑල්ල පොඩි චිකන් කෑල්ල. මාළුවිස් එක්ක ගයිස් මේ චීස් කොත්තුව හැපෙද්දි නියම රහක් එන්නේ. මරු දැන් නම් ගයිස් කොත්තුව නිවිගෙන එන්නේ. මේ චීස් එක ඒගොල්ලෝ මේ දාපු චීස් කෑල්ල දෙක මේ මෙල්ට් වෙන්නම දාලා දෙක ඒකට පේන්නේ නැහැ අර චීස් චන්ක්ස් කෑල්ල වගේ පේන්නේ නැහැ. මොකක් කට්ටිය කියන මේක මේ නානගේ කොත්තුව කියලා. හැබැයි මේ කොත්තුව නම් ගැව්වේ මේ නාන කෙනෙක් නෙවෙයි ඈ.
අනේ මන්දනේ ගයිස්. වෙලාවකට කරා මේ චීස් කෑලි දෙකක් දෙම පළියට මේ චීස් කොත්තුවක් වෙනවද කියලා නේ. චීස් කෑලි දෙකක් දෙම පළියට චීස් කොත්ත වෙනවද එහෙම. හරි ගයිස් මම මේ කොත්තුව try කරාම ඇති තා පොඩ්ඩක් වගේ ඉතුරුනා මේ මට කියන්න දෙන්නේ වැල්ලම්පිටියේ හොටෙල් ඩී පැලස් එකේ රෝස්ට් චිකන් චීස් කොත්තුව ගැන කියන්න දෙන්නේ රසයි අවුලක් නැහැ පෝෂණ ගන්න ලොකුයි හොඳ පෝෂණයක් තියෙනවා 1800ට අවුලක් නැහැ ඇති. හැබැයි රුපියල් 300ක් කරන් මේකට චීස් කෑලි දෙකක් නැතුව චීස් කෑලි 5ක් 6ක් වගේ දැම්මොත් නම් තව මීට වඩා මේ චීස් කොත්තුවේ හොඳට චීස් රස එනවා. හැබැයි ඉතින් මොකක් කට්ටිය අර මේ හොයන්නේ චීස් කොත්තු හැබැයි බජට් එකකටත් ඕනේ. එහෙම ඉතින් හදන්න අමාරුයි. බජට් එකකට දීලා චීස් කොත්තු දෙන්න බෑනේ චීස් දාලා. අවුලක් නැහැ හොඳයි. ඔයගොල්ලොත් තරම් try කරලා බලන්න.